ඔන්න අද අපි ආවා සීගිරියට. දැන් තවල් පොඩි වැඩ දෙක තුනක් තියෙනවා. අපි පිටුරංගලට යන්න තියෙනවා. වගේ වැඩ දෙක තුනක් තියෙනවා. දැන් තමයි චෙක් ඉන් උනේ හොටෙල් එකට. අපි වැඩ ටික ඉවර කරගෙන හෙට උදේට යන් කාශ්‍යප හම්බෙන්න. එහෙනම් see you. දැන් රූම් එකට ආවා. අපි දැන් මේ යනවා රවුමක් දාන්න කියලා. උන්ට බලන්න ඕනේ මොනවද වටේ තියෙන්නේ කියලා. නැමිලා පැනපන් අනේ මේ ඔළුව පැලේ උඩේ නම් පැන්නත් බෑ නැමියන් දාන්න මෙතන නෙමෙයි බය. හරි එතකොට අඩු වෙනවා මේක හරි. දැන් මේකට පැන්න මොකොත් වෙන්නේ නැද්ද? මම දන්නේ මම පැන්නේ නැහැ හරි. දැන් මෙහෙම ඔන්න පැන පැන්න මැරෙනවනේ බා. නේ පැනනවා බලන්න ගන්න කල්ලු කරානවා. මොකද උපානේ වෙන්න තියලා පිටුරංගල. එහෙනම් guys අපි දැන් යන්නේ පිටුරංගලට. සන්සෙට් එක නම් දන්නේ දැන් guys මෙන්න මේක සරල උනේ. අපි plan කරන් ඉඳී ඩ්‍රින්ක් ගන්න. හරිද? මොකද්ද ඊට පස්සේ තෙල් ප්‍රශ්න ආවා මේවා හින්දා බොකින් දාපු හොටෙල් එකෙන් කිව්වා මේ මොකක් හරි පැකේජ් එකක් අවුලක් තියෙනවා ඔන්න මොකක් හරි කේස් එකක්. ශනික තීරණයක් ගත්තා. යමුකෝ කොහෙද? සීගිරිය යමුකෝ. පෙරේද බුක් කරා හොටෙල් එක. ඊයේ තීරණ ටික කරා. අද සීගිරිය ආවා. ශනික තීරණයක්. අරු කොහොමද දන්නේ මේකල පෙරලන්න තීරණය කරේ නේ බා ඈ ඌ කොහොමද මේකල පෙරලන්නේ බොරු කතානේ බා කවුද මහින්දද? මම මහින්ද නේකන් අර කවුද අරු කාශ්‍යප ඌ මොකටද පෙරලා? අයි ඌ ගාලේ කලයා හැදුවේ බං උන්ක පෙරලන්න අරු ආව ඔතුගේ මල්ලි ආව පිස්සුද බං? ඔව් ඔව් ට්‍රැක් දහුත් ඕක උඩ ගල් තිබිලා තියෙනවා කියන්නේ පෙරලන්න. ඒක අහුද ඔය ගලම පිස්සු නෑ ඌ පිස්සු හුත්. මේ බොහොම අමාරුවෙන් හදපු ගල පෙරලන්න. ගයිස් මේ භාගයක් විතර නැග්ගා. ඔන්න බලන්න view එක. Okay guys, දැන් වෙලාව 4:00 අපි සීගිරිය නගින්න යන්න රෙඩි වෙන්න හදන්නේ සන්රයිස් එක බලන්න කියලා. ආයෙත් ෂොට් එකක් ගන්න try කරන්න මොකද තියෙන ලෝකල්ස් වල දේ යන්න පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. මේ ෂොට් එක ගන්න පුළුවන් වුණොත් මම මේක අප්ලෝඩ් කරන්න. अभी हमें हेलो हाय गाइस बिहार ये
හරි කියන්න පොයින්ට් එක තුනක් තියෙනවා. සීගිරියේ සන් රයිස් එක බලන්න ඕන නම් අඩුම තරමේ 5 මාර වෙද්දිවත් ගලවුට්ට එන්න මචං. හරිද? අලි ඉන්නවා කිව්වා පාරේ. ලෝකල්ස්ට එන්න දෙන්නේ නැහැ කිව්වා. කොහොම හරි ආවා. හරිද? අලින්ට බය වෙන්න එපා මචං. මොන් සත්තු. නෙමෙයි දැන් මගදී අලියෙක් ඉඳියොත් මොකද කරන්නේ? එතනට ගිහිල්ලා මම කවුරුන මිනිස්සු ඉන්නවනේ යන් කියලා කියන්නේ. අලි ඉන්නවද නැද්ද කියන්නේ? හරි. දැන් මිනිහෙක් හම්බෙන්න කලින් අලියෙක් හම්බුණා. උත්තම මගේ යන්න නැතුව ඒකෝ ටික කෙනින්තරේ. එනවා වීද. එදා මම try කරන්නේ බලන්න දැන් මෙතන අර කරක් වුණොත් ඔබට වේගෙන් නගින්න නම් කවුරුන්න. මට නගින්න එක ප්‍රශ්නයක් නෑ. මට නගින්න ගලක් හම්බුනොත් ඇති. කල දිගිය හරි නගිනවා. ගල දිගේ නගින්නේ නෑ. අලියෙක් හම්බුනොත් ඊට කලින්. අලියෙක් තමයි කනතර ඉන්නේ. සන්රයිස් එක බලනවා නම් 5 මාරටවත් එන්න. ඊට පස්සේ පිතුරංගල පොයින්ට් එකක් තියෙනවා. පිතුරංගල ඔයාලට අපි සන්සෙට් එක ගත්තේ. සන්සෙට් එක ඔයාලට try කරන්න ඕන හොඳම සන්සෙට් එක. අඩුම තරමේ පහටවත් ගලවුට නගින්න try එකක් දෙන්න. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා. පිතුරංගල ෆිට්නස් අඩු කට්ටිය එන්න ලොකු try එකක් දෙන්න එපා මචං. මොකද පිතුරංගල ඇත්තටම අමාරුයි. මේ ගේමක් දීලා එන්න තියෙන ගමන. 5 මාරට යන්න බෑ නේද? 6 කාලා තව පැයක් තියෙනවා. එහෙනම් ඉඳපන්. කොරේලා තියෙන්නේ. හැබැයි ඉතේක ඉන්නවනම් එන්න මචං. එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ සන් සෙට් එක බලලා ඉවරුනාට පස්සේ ඒ පායේ අලි ඉන්නවා මචං. පල්ලෙහාට ගියාට පස්සේ කරුගලයි අලි ඉන්නවා. අඩුම තරමේ ට්‍රීවිල් එකකටවත් ට්‍රීවිල් එක වියදම් කරනවා අනිවාර්යෙන්. අඩුම තරමේ අඩුම බජට් එක මචං රුපියල් 1000න් තමයි උන්ගේ ස්ටාර්ටින් ප්‍රයිස් එක. නිකන් මීටර් 500 ගියත් රුපියල් 1000යි. ඉතින් ඒක වියදම් කරන්න වෙනවා. පික් මී නෑනේ බම් මේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එන්න මචං. මේක එන්න ඕනේ බම්. මේ වීව් එක තමයි කියන්නේ මහන්සි යන්නේ නෑනේ. සන්සෙට් එකයි සන්රයිස් එකයි. මේක ගෙනියවුවේ නගින්න ඕනේ නෑනේ. හරිද? තව එකක් තියෙනවා. සීගිරිය වටේ නිකන් වියදම් කරන්න කැමති උන් ඉන්නවා නම් මචං. හොට් එයා බැලුන් තියෙනවා. අරමේව තියෙනවා. වියදම් කරන්න. මේක එන්ජොයි කරන්න. එහෙනම් අපි දැන් සීගිරියෙන් යන්නේ. අපි දැන් හොටල් එකෙන් චෙක් අවුට් වෙනවා. එහෙනම් ගයිස් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි අලි ඉන්නවා කියලා බලන්නේ අම්මෝ. Kaisa, where are you from? Philippines. What is this? This is mango. Mango. Is it spicy? A little bit, but you can handle it. How's it? Oh my god, that's good. Try this also. Yeah. It's pineapple. Pineapple. Are you alone? No. My friends are sleeping. Oh, okay. Oh, that's good. Which one you prefer? Yeah, good. Okay, then see you. Goodbye. Bye.